ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා අපි චිත්‍රපටයක් නරඹනකොට චිත්‍රපටයේ ඉන්න නළු නිළි පිරිස හා ඒ පිරිස අතරින් අපි දකිනවා චිත්‍රපටයේ ඉදිරියට ගෙන ඒම. නමුත් ඒ පිටිපස්සේ තියෙන වාරදෝරේ කාර්යයෙන් කෙනෙක් එක්ක අපි මේ කතා කරන්න සූදානම් වන්නේ චිත්‍රපටයේ කලර් ග්‍රේඩ්. අපි මේ විදිහට ලස්සනට දකින්න චිත්‍රපටිය ඔබට ගේන්න විශාල කාර්යයක් කරලා තියෙන එතුමා මොන වගේ අභියෝගයක් වුණාද මේක ටිකක් 1980 ගණන් 90 ගණන් කාල සීමාවේ චිත්‍රපටියක් අපි වර්තමානයට ගෙනනකොට මේක මොන වගේ අභියෝගයක් වුණාද? ඇත්තට මේකේ අපි ප්‍රොඩක්ෂන් එක ගැන කතා කරද්දී දැන් මේක 80 ගණන් 70 ගණන් වල වුණාට මේක අපිට ඕන උනේ නේ ඒ කියන්නේ වර්තමානයේ සිට අතීතය දකින්නද. ඒ කියන්නේ අපිට ඕන උනේ කතාවේ චරිතත් එක්ක අපිට මේ මූමන්ට් එකේ ජීවත් වෙන්න ඕන උනේ. ඒ හින්දා අපි අර මේ ටෝන් කරලා අතීතයක්ෙන් පෙන්වන්න ගියේ නේ. අපි ටෝන් කරා. හැබැයි අපි පළවෙනි දේ තිබුණේ අරක තමයි කියන්නේ. මේ දැන් මේ චිත්‍රපටිය බලන්න කට්ටිය ඇතුළට ගෙනාවට පස්සේ මේ කතාව මිනිස්සුන්ට එතන ජීවත් වෙන්න ඕන මිනිස්සු. එතන තමයි වැඩ කරේ. ඉතින් එහෙම එකක් තමයි මේකදී පාවිච්චි වෙන්නේ. දැන් වර්තමානයේ ඇත්තටම විශාල චිත්‍රපටි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා තරුණ පෙරපුර සහ දක්ෂ අධ්‍යක්ෂකවරුන් බිහි වෙනවා. ඉතින් සිනමා කර්මාන්තයත් එක්ක වැඩ කරන ඔබ වගේ පිරිසට මේ ලැබෙන අත්දැකීම සහ මේ ලැබෙන අවස්ථා කොයි වගේද චිත්‍රපටිත් එක්ක වැඩ කරන්නේ? ඕනේ ඇත්තටම වර්තමානයේ දැන් ඉස්සර අපි දැන් කලර් මගේ සබ්ජෙක්ට් එක කලර් ග්‍රේඩින් නේ. ඒතකොට ඉස්සර අපි මේක කලර් ග්‍රේඩින් වුණත් හොයාගෙන ආවේ නිකන් මේක ගොඩ දාගන්නනේ. හැබැයි දැන් එහෙම එකක් දැන් නෑ. දැන් ඇවිල්ලා කියන්නේ වැඩේටම තමයි කියන්නේ කතාවක් කියන්න කලර් පාවිච්චි කරන්න කොහොමද කියන තැන ඉඳලා තමයි යන්නේ. ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඒකේ දියුණුවක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක් විදියට ගත්තාම. සිංහාසන තානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා